මිනිස්සෙක් නිසා තවත් ජීවිත ගණනාවක් බේරෙනවා නම් මරණයට කැප වෙලා තිබ්බ ජීවිත ගණනාවක් නිදහස් වෙනවා නම් ඒක කොච්චර සතුටක්ද? අද කතාව නැති වෙන්න ගිහිපු මනුස්ස ජීවිත බේරාගත් විශාල පරිශ්‍රමයක් ගැන කතාවට ගිහිල්ලා බලමු. මගේ YouTube channel එක නිර්මාණය වෙන්නේ එළි දක්වන්නේ 2020. නමුත් සංවිධානාත්මක අපරාධ සහ පාතාලය පිළිබඳව වැඩසටහන් කරන්න පටන් ගන්න මම 2023. නමුත් මේ ගවේෂණය ඊට වසර ගොඩාක් ඈතට දිව යනවා. එනම් 2002 වසර දක්වා දිව යනවා. එදා ඉඳලා එකතු කරගත්ත ඩේටාබේස් එකක් තමයි මෙලිසින් ඔබට සාක්ෂිත් එක්ක මේ අරගෙන එන්නේ. පාතාලයේ තවත් එක්තරා අඳුරු කතාවක් ලෙසින් සෑම ඉරිදා දිනකම ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඊටත් අමතරව ලංකාවේ සිදුවෙච්ච සංවිධානාත්මක අපරාධ සහ පාතාලයේ විසින් වර්තමානයේ සිදුවෙන දේවල් අපි මධ්‍යස්ථ වෙදලා කියන්න පුළුවන් ටික හෙලි කළ හැකි කොටස පමණක් අපි හෙලි කිරීමට අපේ channel එකෙන් අපි වැඩ කටයුතු මේ වෙනකොටත් කරගෙන යනවා. හරි. මොකද්ද මේ අද කතාව? ජීවිත ගණනාවක් නැති වෙන්න ගිහිපු ඒවා බේරගත්තා. ඔව්. මට මේ මෑතක කෝල් එකක් එනවා. මම මේ කතාව එතනින් පටන් ගන්නවා. ඉතින් මගේ WhatsApp දුරකථන අංකයට තමයි ඒ ඇමතුම එන්නේ. ගැඹුරු කටහඬක් හොඳ මහත්මයෙක් විදිහට කතා කරේ. තරඳු මහත්මයා කොහොමද? ඉතින් මාත් කතා කරා කොහොමද? ඔයාගේ channel එක මම ගොඩක් කාලෙක ඉඳලා බලනවා. මම මේ කතාව ඔයාට කියන්න හිටියේ සෑහෙන කාලෙක ඉඳලා. නමුත් මට මේක කියා ගන්න බැරි වුණා. ඉතින් ඔයා නිසා මගේ ජීවිතය සෑහෙන වෙනස් වුණා. මම හිතුවා දැන් මම අහගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් නිහඬව ඔයාට කතා කරන්න දෙනවා, කතා කරන කෙනාට කතා කරන්න දෙනවා, අහගෙන ඉන්නවා. මේ කතාව ඉතින් මට අද කියන්න හිතුණා. අද මම සතුටින් ජීවත් වෙන්න ප්‍රධානම හේතුවක් උනේ ඔයා කියලා. මම කල්පනා කරා මොකද්ද මේ කතාවේ තේරුම. ඊට පස්සේ ඔන්න එයාගේ කතාව මගේ ඉස්සරහා දිගාරින්න පටන් ගත්තා. මොකද්ද මේ මෙයා සතුටින් ඉන්න හේතු වෙච්ච කතාව? අපි බලමු දැන් ඒ කතාවට ගිහිල්ලා. මෙයා විශේෂ තැනක රාජකාරී කරන කෙනෙක්. කියන්නේ ජොබ් එක කරන කෙනෙක්. ඉතින් විශේෂ පුහුණුවක් ලත් විශේෂ ආකාරයක විශේෂ ආරක්ෂක අංශයක් කියලා කිව්වොත් අපිට ඒක ඔයගොල්ලන්ට ඒ විදිහට කියන්න පුළුවන්. ඔව්. ඉතින් මෙයාගේ තිබිලා තියෙන ආදර කතාවක්. මෙන්න මේ ආදර කතාව ටිකක් දුර දලුලා වැඩෙනකොට ගැට්ටනේ මෙනවනේ. වටේ හිටපු කවුරු හෝ කෙනෙක් එයාගේ ප්‍රේමවන්තියට බොරු චෝදනා කියලා තියෙනවා. ඉරිසියාවට බලන්න බැරි මිනිස්සු ඉන්නවනේ ඔය ගම්වල. ඉතින් අන්න ඒ වගේ හෝ කුමන හේතුවක් මත හෝ ලොකු වැරද්දක් ඉතින් එයා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා නෙමෙයි අර කේලම කියපු කෙනා. ඉතින් මෙන්න මේ තරුණයා පිළිබඳව නොයෙකුත් දේවල් අසත්‍ය තොරතුරු අසත්‍ය ප්‍රචාර මෙන්න මේ තරුණියගේ ඔළුවට දාලා මේ වෙලා තියෙනවා. මෙන්න මේක හේතු කරගෙන අවසානයේදී මේ දෙන්නගේ අතර තිබ්බ බැඳීම ආදර කතාවට තිත තියලා තියෙනවා. මෙන්න මෙතන ඉඳලා සාමාන්‍යයෙන් ආදර කතාවක් නිම වුණාට පස්සේ ඒ හදවත්වල තිබ්බ ආදරය සහ ඒ මතකයන් අමතක කරනවයි කියන එක බොහෝම අමාරු වැඩක්. සමහර දෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්නවලදී ඔය සයිකොලොජි ડોක්ටර්ස්ලා කියන්නේ මානසික ඒ නිින්ද යන්නේ නැහැ, කන්න බොන්න බෑ, හැමදාම මතක් වෙනවා. ඒ වගේ පැතිවලට යනවානේ. මම මේ ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්නේ සාක්කිත් එක්කම මම මූණ දීපු සත්‍ය සිදුවීම් මේවා සත්‍ය සිදුවීම්. ඉතින් මේවෙන් කොහොමද මිනිස්සුන්ව බේරගන්න පුළුවන් කියන කතාව මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ කතාවෙන් පස්සේ මෙයා හිතට අරගෙන තියෙනවා අනිවාර්යෙන් මේකට සහභාගී වෙච්ච සහ මේකට උල්පන්දම් දීපු සියලු දෙනාම අනිවාර්යෙන් ඝාතනය කරනවයි කියලා. ඒක ඊටමත් බරපතල තත්ත්වයක්. ඉතින්
මොහු අවසානයේ තීරණය කරනවා. දැන් මට මෙයා කතාව කියාගෙන යනවා මම අහගෙන ඉන්නු සියලු දේ හැම අකුරක්ම මම අහගෙන ඉන්නවා. කිසිම බාධා කිරීමක් මම කරන්නේ නැහැ. ඉතින් මෙයා කියනවා මට මෙන්න මෙහෙමයි. මම තීරණය කරනවා එයාගේ පවුලේ 4 දෙනාම ඝාතනය කරන්න. අර කේලම කියපු මිනිස්සයව කෑලි වලට කපලා ඉවර වෙලා ඝාතනය කරන්න තමයි හිතලා තියෙන්නේ. දැන් බලන්න හොඳ අනාගතයක් දීප්තිමත් අනාගතයක් තිබ්බ තරුණියෙක්. ඉතින් අර තරුණියගේ දීප්තිමත් අනාගතයක් නේ තියෙන්නේ නැත්නම් එයා හොඳට ඉගෙන ගන්න කෙනෙක්. ඒ වගේ මොනවා හරි තිබ්බ කෙනෙක්. මම ඉතින් කියන්නේ නෑ මේ කවුද කින්දමද. ඊට පස්සේ කොහොම හෝ 2023 වසර වෙනකොට මම මගේ YouTube channel එක පටන් අරන් බණ කියනවනේ. ඉතින් මම හැමදාම ලොකු බණක් දෙනවනේ ওই තරුණ මොළ වලට. ඒ වගේ අහම්බෙන් පෙර පිනකට මෙන්න මේ තරුණයාට මෙන්න මේ පුද්ගලයාට මගේ YouTube channel එක හම්බෙලා තියෙනවා. මෙයා ඉතින් 1 2 අර තියෙන ස්ට්‍රෙස් එකකටත් එක්ක වැඩසටහන් ටික බලලා තියෙනවා. පළවෙනි වැඩසටහන බැලුවට පස්සේ ඔන්න මෙයාට පොඩ්ඩක් අන්න ඔළුවට ඒක ගිහිල්ලා 1 2 3 4 ඔහොම මෙයා බලාගෙන ඉන්නවා. එතකොට ඒක දෙනවනේ මම අවසානයේදී සහ මැදදී දෙනවනේ ඇඩ්වයිස්. එයා තේරුම් ගන්න තියෙනවා. ජීවිතේ විඳවනවද විඳිනවද? එයාට එයා සැලසුම් කරපු විදිහට සියලු දේ සූදානම් කරගෙන ඉඳලා තියෙන්නේ. දිනේ එනකන් තමයි එයා මග බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒ මනුස්ස ඝාතන ටික සිදු කරන්න. ඉතින් ඒක වුණා නම් අහස පොළව නුහුලන අපරාධයක් බවට පත් වෙනවා. ඉතින් මේවා බල්ල ඉවරලා අන්තිමට දෙන ඕවදන් ටික මෙන්න මේකනේ වෙන්නේ මෙන්න මේකයිද චින්තකලා ධම්මිකලා කවුරුත් නැහැ. මනුස්ස ඝාතන සිදු කරාට පස්සේ ඌව නීතියට හැරට හවු වෙනවා. හරි? එතකොට හවු වුණාට පස්සේ එයාව බන්ධනාගාර ගත කරනවා. දඬුවම් ලබා දෙනවා. ඒ බන්ධනාගාරට ගියාට පස්සේ මෙයාව අවභාවිතා වෙන්න පටන් ගන්නවා නොයෙකුත් පාතාල කල්ලි කණ්ඩායම් හෝ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මොහුව බිලිබා ගන්න බලන. ඊට පස්සේ ඔන්න ඉතින් මෙයාට බයෙන් ජීවත් වෙන්න වෙන්නේ. එළියට ආවට පස්සේ කවුරුව රිටර්න් එකක් දෙයිද මොන හරි වෙයිද ඒ වගේ දේවල්. ඉතින් මෙන්න මේවා ඔළුවට තේරුම් අරගෙන මෙයාම කල්පනා කරලා තියෙනවා. මම කරා නම් මේක හරි අපරාධයක්. මෙහෙමයි කියලා. අවසානයේ ඔහු කොහේ හෝ දුර ඈත තැනකට ගිහිල්ලා ඉතින් මේ වෙනකොට ජීවිතේ ජයගෙන තියෙනවා. මේ වෙනකොට විවාහ වෙලා තියෙනවා. ඔහු විවාහ වෙලා තියෙනවා. ඇයත් මම හිතන්නේ විවාහ වෙලා තියෙනවා. එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් උත්. ඉතින් ඒගොල්ලෝ බොහොම සතුටින් දැන් ජීවත් වෙනවා අලුත් පවුලත් එක්ක. ඉතින් බොහොම සාමකාමීව ජීවත් වෙනවා. ඉතින් අර දේ වුණා නම් එයාගේ යතින් අද ඒ විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මාත් එක කතා කරා විනාඩි නෙමෙයි පැයකට වැඩි එක දිගට එයා හැවෙම කියන ගියා. අන්තිම බරත් ඔන්න මගේ හිතේ තිබ්බ නිදහස් වුණා. ඔයාට බොහොම ස්තුතියි. ඔයා තමයි මගේ ජීවිතේ බේරුවේ කියලා ඉවරලා. මම දන්නෙත් නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. ඒ වගේ කී දෙනෙක්ගේ ජීවිත මේ වැඩසටහන් බලලා ඉවරලා හොඳ මාර්ගයට ගිහිල්ලා ඇද්ද? ඔය එක උදාහරණයක්. තව එකක් අහලා බලමුද? සත්‍යම කතාව. ඒකත් අහලා බලමු. දවසක් මම රාජගිරියේ ඉඳලා ගෙදර එනවා. ගෙදර එනකොට මගේ ෆෝන් එකට නොනවත්වාම දුරකථන නැමතුම් එන්න පටන් ගන්නවා. බැලුවා එකක් සාමාන්‍යයෙන් මම ඩ්‍රයිව් කරන වෙලාවට මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. සාමාන්‍ය වැඩක් කරන වෙලාවට ආන්සර් කරන්නේ. හැබැයි වැඩ ඉවර වෙච්ච ගමන් හෝ ප්ලේන් ටිකක් ගන්න හරි බයිසිකලේ නවත්තපු ගමන් මම ෆෝන් එක ආන්සර් කරනවා. මේ පුද්ගලයාගේ වෙලාව හොඳකම කියන්නේ එදා මම ෆෝන් එක දෙවනි කෝල් එක එනකොට පාරේ නවත්තලා ඉවරලා හරියටම බණ්ඩාරගම පාරේ කැස්බෑවට මෙහා අර වෙල් තීරුව තියෙන්නේ. ඔන්න ඔතන තියෙනවා මේ තෝස එහෙම දාන කඩයක් රෑ මේ හොඳේ. ඒව වහලා ඒ වෙලාවේ එතන පාලමක් තියෙනවා. පාලම යට තියෙනවා මේ කුඹුක් ගහක්. කුඹුක් ගස් කීපයක් තියෙනවා. ඔන්න කුඹුක් ගහයට තමයි මම නැවැත්තුවේ. ඉතින් නවත්තලා මම ෆෝන් එක ආන්සර් කරා. ආයිබෝන් කියලා කතා කරා. එතකොට අයියේ වාට කියන්න ලොකු කතාවක් තියෙනවා. මම ලොකු අමාරුවක වැටලා ඉන්නේ. මට මේක දරා ගන්න බෑ තවත්. මෙහෙම කියලා. දැන් මෙයා ලොකු ප්‍රෙෂර් එකක් පිට කරනවා. මම නිහඬව ඉඳලා ඉවරලා මම ඔව් හරි. ඉස්සෙල්ලා හොඳ උස්මක් ගන්න. ඉස්සෙල්ලා කූල් වෙන්න. ඔයාගේ තියෙන ප්‍රෙෂර් එක පිට කරන්න. ඔයාගේ ඔක්කොම කතාව මට කියන්න. මම අහන්නම් ඔයාට මම උදව් කරන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා ප්‍රෙෂර් එකක ඉන්නේ. මම පීඩනයක ඉන්නේ. ඔයා ඉන්නේ. මට එකින් එක කියන්න. ප්‍රශ්න වලට උත්තර තියෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒක නිසා අපි මේක උත්තරයක් හොයාගෙන බේරගමු. මම ඔයාට උදව් කරන්න.
අයියේ ඔයා විතරයි මට කියන්න විශ්වාස කෙනෙක් ඉන්නේ කියලා. දැන් මෙයා කියන මෙයා කොහෙන්ද පටන් ගන්න ඕනේ කොහෙන්ද ඉවර කරන්න ඕනේ කියලා දන්නේ. එකපාරට මුලට යනවා, එකපාරට අගට යනවා, එකපාරට මැදට යනවා. ඊට පස්සේ මම එයාව සංසුන් කරා. පැය භාගයක් විතර ගියාට පස්සේ මම එයාව සංසුන් කරා. සංසුන් කරලා ඉවරලා එයාගේ මයින්ඩ් එක හැදුවා. හදලිවල මම කිව්වා හරි ඇත්ත කතාව කියන්නකෝ. ඊට පස්සේ කිව්වා එයා විවාහක කෙනෙක්, විවාහ වෙලා ඉන්නේ ලස්සන බිරිඳක් එක්ක. මේ කොල්ලත් එක්තරා ආරක්ෂක අංශයක කියලා අපි කියමුකෝ. හරි. මෙයා මේ දුර පළාතක ඉන්නේ. ඉතින් වයිෆ් ගේ ගෙදර තමයි නැවතලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වයිෆ් ගේ ගෙදර කට්ටියත් මෙයාට අකමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ. මොකද මේ කාරාර ගෙවල් වලට අකමැත්තෙන් වෙච්ච විවාහ තියෙන අන්න ඒ වගේ දෙයක් කියලා තමයි මට කිව්වේ. ඉතින් මෙයා ඔය ගියාට පස්සේ පසුකාලීනව මත්ද්‍රව්‍යයට පුරුදු වෙලා තියෙනවා. ඔන්න ඔය අතරතුරදී තව පුද්ගලෙක් මෙන්න මෙයා වැඩ කරන්නේ කොළඹ මේ බිරිඳ මෙයාගේ. ඒ යන්නේන ගමන් බස් එකේදී හම්බෙලා ඉවරලා ඔන්න ඒක ආදර කතාවක් බවට පෙරලා අනියම් සම්බන්ධතාවයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේක මෙයාට ආරංචි වෙලා මේක හැවුවයි කියලා කොහොම හරි අරක නවත්තලත් නැහැ. අර පුද්ගලයා දුර පළාතක කෙනෙක් මේක ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ මේක ලොකු කතාවක්. පොත් 100ක් ලියන්න පුළුවන් කතා මිටික තියෙනවා වගේ ළඟ. නමුත් මේ පෞද්ගලිකත්වයම තාම ආරක්ෂා කරන මොකද ඒව එළියට දෙන්න බෑ. රහස් මාත් එක්කම වැල්ලිලා යාවි. ඉතින් මේ ඒගොල්ලෝ තමයි කිව්වේ මාත්‍ය කවදා හරි කියන්න සමාජය හෝ කවදා හරි මේ පාඩමක් ඉගෙන ගනි. කාගේවත් ජීවිතයක් ආයි නැති වෙන එකක් නෑ. මේවා උදාහරණ විදිහට කියන්න කිසි ප්‍රශ්නයක් නෑ කියන එක මට දුන්නේ. ඒ අවසරය තමයි අද මේ වැඩසටහන් ටික කරන්නේ. ඒකත් කියන්න එපා. නැත්තම් කවුරු හරි කිව්වොත් මම මේක කාටවත් එළියට දෙන්න එපා කියලා මාත් එක්කම ඒවා වැල්ලෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවා සදාකාල. That's it. හරි. අපි යමු කතාවට ගිහිල්ලා බලමු. හරි. ඊට පස්සේ දැන් මෙයා එක්තරා ආරක්ෂකංශයකට වැඩ කරන්නේ. මෙයා තීරණය කරනවා එක්තරා රාත්‍රියක කල්පනා කරලා මෙන්න මේ පුද්ගලයාවයි මෙන්න මේ බිරිඳවයි අනිවාර්යෙන් ඝාතනය කරන්න කියලා. ඒ ඝාතනය කරන සමහර විට එතනින් ඝාතන ජීවිත දෙකෙන් නවතින එකක් නෑ. මොකද මෙයාට දරුවෙකුත් මම දැන් ඉඳලා තියෙනවා. ඊට අමතරව ඒ බිරිඳගේ වයිෆ් තාත්තම්ම බොහෝදුරට මෙයාගේ අතින් ඝාතනය වෙන්න ඉඩ තිබ්බා. මෙයා මට ඒකත් කිව්වා. ඒ වුණාට ඉතින් ජීවිත 4-5ක් නැති වෙනවා. ඉතින් අර පුද්ගලයාත් විවාහකයි. අර මං කිව්වේ බස් එකේදී හම්බුණා කියලා මෙයාගේ බිරිඳට. ඒ පුද්ගලයාත් විවාහකයි. එයත් එක්තරා දුර පැත්තක ජීවත් වෙනවා බිරිඳයි ළමයි එක්ක. ඒ ළමයි බිරිඳ ඔක්කොමත් ඝාතනය කරන්න තමයි මෙයා සැලසුම් සකස් කරලා තිබිලා තියෙන්නේ. මේ බොහෝ කාලයකට කලින් වෙච්ච දෙයක්. ඉතින් මෙයා මට කතා කරන්න බැරිම තැන මේ මගේ channel එක බලලා ඉවර වෙලා ඊට පස්සේ මම ඉතින් මන් දන්න මගේ ටෙක්නික් වලට මං යාගේ ඔන්න හිතේ තිබ්බ අපි හිතමු දැන් මෙතනට වෙනකම් පස් පිරලානේ තියෙන්නේ මේ කොනේ ඉඳලා. මෙයා මෙතන ඉඳලා මෙතනට යන්න ඕනේ මේ ඔක්කොම ටික අයින් කරගෙනනේ පස් ටික. එතකොට එයාට පාර ක්ලියර් වෙන්නේ. නමුත් මේගොල්ලෝ try කරන්නේ ප්‍රෙෂර් එකක් ආපු ගමන් මෙතන ඉඳලා කොහොමද මෙතන තියෙන එක අයින් කරන්නේ කියලා. එතකොට එයාට මේ ළඟ තියෙන පස් ටික පේන්නේ නැහැ. එයාව එරෙනවා. එයාට යන්න බෑ. හැම ප්‍රශ්නයක්ම මෙන්න මේ මුලින් ඉඳලා තමයි අපි අයින් කරගෙන ක්ලියර් කරගෙන යන්න ඕනේ. ඒ විදිහට මම මෙයාගේ මනසට ඔන්න ඩේටා ටික දෙන්න පටන් ගත්තා. ඒ වෙන විටත් මෙයා ඔක්කොම සකස් කරගෙන ඉවරයි ප්ලෑන. අවශ්‍ය මෙවලම් මගේ මෙවලම් මොනවද කියලා කියන්නේ. ඒ දේවල් සියලු දේ එක්තරා පැත්තක ප්‍රබලයේ කරහා මෙයා කරගන්න සැලසුම් සකස් කරලා. එහෙම කරා නම් මෙයා අනිවාර්යෙන් අවභාවිතා වෙනවා. ඒකම පසුව එයාට තේරුම් කරලා දුන්න සහ දැන් මේ වෙනකොට ලස්සනට එයා ජීවත් වෙනවා. බොහොම ඉදහසේ පාඩුවේ ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා. ඒ කතාවත් මෙතනදී කියන්න එපා. හරි. එතකොට මම මෙයාට කියනවා මෙහෙමයි වෙන්න ඕනේ. මේක මේව කරගන්න. ඊට පස්සේ එයාගේ කැමැත්ත මත එයා නම්බර් එක දෙනවා. මම අදාළ පුද්ගලයාට කතා කරනවා. ඒ අනිත් පැත්තේ පුද්ගලයාට කතා කරලා මම කියනවා මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. වගේ ජීවිතය අනතුරේ වගේ බිරිඳගේ සහ සියලු දෙනාගේම ජීවිතය අනතුරේ මට මේකට කතා කරන්න මෙහෙම අයිතියක් නැහැ. නමුත් ඌ කියපු නිසා මම මේවාට කියන්නේ අහන්න කැමතිද? මේක බේර ගන්න කැමතිද? ඊට පස්සේ යා කිව්වා ඔව්. බොහොම ස්තුතියි කතා කරාට.
ඇත්තටම මේක මම නවත්තන්න තියෙන්නේ මේ වෙනකටත් මම කිව්වා හරි එහෙනම් ඒක මේව කරන්න බ්ලොක් කරන්න ආයෙක මේව කරගන්න එපා. ඕගොල්ලෝගේ වටිනා පෞල් ජීවිතේ රැකගෙන තියාගන්න ඉදිරියට ඒ ටික අරගෙන යන්න මේ ප්‍රශ්නේ මම මෙතනින් නවත්තන්නම් ඒක වක්කීම මම බාර ගන්නවා. ඒ විදිහට මෙයා ඒක කරලා තිබ්බා. ඒ පැත්තෙන් බ්ලොක් කරලා ඔක්කොම මේව කරලා ඉවරලා එයාගේ වයිෆුයි දරුවෝ එක්ක ඒ පැත්තේ දුර පළාතේ එයා වුණ දැන් ජීවත් වෙන්න පටන් ගත්තා. හරි. මෙයා දැන් ඔන්න මේ පැත්ත. දැන් මට කතා කරන කෙනා. මම මෙයාට කිව්වා හරි. ඔන්න වැඩේ හරි. මම ඒක නවත්තලා තියෙන්නේ. ওই පැත්තෙන් ඔයාගේ ඔය කරන්න හදන දේ වහම නවත්තන්න. ඕකේ වෙන ආනිසංස මේකයි. ඕක කරොත් ඔයාගේ ජීවිතේට සිද්ධ වෙන්නේ මේකයි. ඔයාගේ දරුවට වෙන්නේ මේකයි. මොකද අම්මා තාත්තා නැති කාලේ ඒ කියන්නේ ළඟම ඉන්න ඕන කාලේ දරුවන්ට අම්මා තාත්තා නැති වුණාට පස්සේ වෙන්නේ මගේ කතාවල සිද්ධ වෙච්ච කතා ටිකම තමයි ඒ දරුවට. ඒ වගේ චරිතයක් වෙයි. සමාජයට බරක් වෙයි. සමාජය නිසා එයා දරුණු වෙයි. අම්මා තාත්තා ළඟ නැහැ එයාගේ බලා ගන්න. එතකොට දරුවට අනාගතයක් නැති වෙනවා. කවදා හරි පොලිසියෙන් හෝ වෙනින් පැත්තෙන් හෝ වෙඩි කාලේ වෙලා බල්ලෙක් වගේ පාරක මැරලා ඉන්නව දකින්නවා කැමතිද? මෙන්න මේක කියපු ගම මිනිහා අඬන්න ගත්තා හෝ ගාලා. හරි. මන් දැනගත්තා හරි ගල වැඩ කරලා තියෙන්නේ. ගහපු ගල හරියටම වැදිලා තියෙන්නේ. ඔන්න ඉතින් හැමදාම ඊට පස්සේ මට මෙයා කතා කරලා කියනවා හරි මම මේ විදිහට යනවා. ඊට පස්සේ මෙන්න මෙයා දැන් මේ විදියයි මෙයා මේ විදියයි කියලා ඉවරලා වයිෆ් ගෙත් අප්ඩේට් එක දෙනවා. එයා දැන් වැඩට යනවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ වෙනකොට බොහොම සතුටින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. මේක බලනවත් ඇති සමහර විට බලනකොට ලැජ්ජත් හිතන ඇති. හරි. නමුත් ජීවිත ගන්නක් රැකුණානේ ඉතින්. බේරුණානේ. නේ ඒගොල්ලෝ ජීවිත ටික බේරගෙන ඉවරලා හොඳ විදිහට දැන් එයාගේ වැරදිත් හදාගෙන එයාත් පෞල් ජීවිතය ගත කරගෙන යනවා. ඒකනේ වෙන්න ඕනේ. තව කතා ගොඩක් තියෙනවා. අපි කතා කරලා බලමු. මට මේ වගේම පිටරටින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. එක්තරා තරුණයෙක්. ඉතින් මෙන්න මේ තරුණයා බොහෝම උත්සාහයක් ගන්නවා යමක් ප්‍රකාශ කරන්න. නමුත් මෙයා මේ කොච්චර try කරත් ඒක එලිට ගන්න බොහොම අමාරු වුණා. වැරෙන් කොහොම හරි මම එයාට කියන්නේ බල කරෙත් නෑ. එයාට කතා කරන්න දීලා එයා කොයි වෙලෙත් කෝල් එක ගන්නවා අයිය දෙයක් කියන්න තියෙනවා. මටත් බිසි වැඩ කරන වෙලාවේ මට කතා කරන්න බෑ. නමුත් අයිය මට දෙයක් කියන්න තියෙනවා මගේ අතින් ලොකු දෙයක් වෙන්න සිද්ධ වෙන්න යනවා කියන එක ඔන්න දවස් කීපයක් ගියාට පස්සේ මට මෙයා අතෑරියා. මම ඇහුවා මොකද්ද? ඊට පස්සේ කිව්වා අද හවසට කතා කරමු කී දැන් ඔක කලුත් අරිනවා. හරි. දැන් මේක මම දැනගත්තා මොකක් හරි ලොකු කතාවක් තමයි මේ වෙන්නේ යන්නේ කියලා. හරි ඉතින් ඔන්න එකතරා දවසක් පැමිණියා. එදිනත් මේ කෝල් එක ආවා. ඔන්න මම ටිකක් සැරවුණා. මම මල්ලි කියන්න තියෙන දෙයක් කෙලින් කතා කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මට කියලා විසඳ ගන්න. නැත්තම් අන්තිමට මේක අනිත් පැත්ත හැරුණාට පස්සේ කෑවෝ කියලා මට නම් කියන්න එපා. එතකොට මට බේර ගන්න බෑ. ඔන්න මිනිහත් කල්පනා කරා මොකද්ද මේ දැන් කිව්වේ. ඔන්න එතන ඉඳලා කතාව දිගේ ඇරියා. මේක ඉඩම් ප්‍රශ්නයක්. හිතන්නේ නැති පැති ඉඩම් මාරවුලක්. මේගොල්ලෝගේ මහගෙදර ප්‍රශ්නයක්. ටිකක් දුර පළාතක කේස් එකක්. ඔය මන්න වලින් ගොඩාක් වැඩ දාන පැත්තක තමයි බොහොම දරුණු පැත්තක තමයි මේ සිදුවීම සිද්ධ වෙන්න ගියේ. ඉතින් මේගොල්ලොන්ගේ ඉන්නවා මාමලා වගේක්. එතකොට මෙයාට මේගොල්ලේ තාත්තට තමයි ගියේ තියෙන්නේ. තාත්තා නැති වෙනවා. තාත්තා නැති වුණාට පස්සේ මේ ගෙදරට මාමලා ටික අයිතිවාසිකම් කියන්න එනවා. මේගොල්ලන්ට ඇවිල්ලා එක දවසක් සද්දෙත් දානවා, වැට කඩනවා. ওই වගේ වැට මේවා ප්‍රශ්න එහෙම ගිහිල්ලා තියෙනවා. කොල්ල රට ඉන්නේ. හොඳට හම්බ කරන කෙනෙක්. මෙයා try කරනවා. ඒ කරදර කරන සියලු දෙනාවම ඉවරයක් කරලා දාන්න. කොච්චර අපරාධයක්ද වෙන්න ගිහිල්ලා තියෙන්නේ. එතකොට එදා හදිස්සි හරි සිදුවීම සිද්ධ වුණා නම් ජීවිත 8ක් 9ක් නැති වෙනවා. ඒක එහෙනම් ඔතනින් නවතින්නේ නැහැ. ඕක දිගට ඒ පරම්පරාවල ඉන්න පොඩි අය මේ පරම්පරාවට ගහනවා, මේ පරම්පරාව පොඩි අය මේ පරම්පරාවට ගහනවා. මේ ඕක ජීවිත 60 70ක් සමහරට නැති වෙන්න තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් අර නියපොත්තේ කඩන්න තියෙන දේ පොරව දක්වා යවන්න නරකයි කියන එක නියපොත්තේම මම කඩලා දැම්ම ඒ වෙලාවේ. එතකොට මම කෙලින්ම කිව්වේ මල්ලි ඔය වැඩේ කරන්න එපා. ඔන්න බණ දේශනා කරන්න පටන් ගත්තා. ඔය වගේ සිද්ධිවල මූලාශ්‍ර අරගෙන ඉවරලා පෙන්නලා දීලා ඉවර වෙලා
මම යාට යථාර්ථය අවබෝධ කරලා දුන්නා. බය කරා. සෑහෙන්න බය කරා. මිනිස්සු බය කියලා දෙයක් තියෙනවානේ. ඔය මැරෙන්න බයයි. කවුරු කොන චණ්ඩියා කිව්වත් අපිට අපි බය නැහැ මැරෙන්න අරකයි මේකයි කියලා මැරෙන්න ගෝ බයයි. හැමෝම බයයි. මොක තමයි යථාර්ථය. හරි. ඉතින් මම ඇත්ත යථාර්ථය දුන්නට පස්සේ බෙල්ලට තොණ්ඩුව වැටුණට පස්සේ කොහොමද එල්ලලා මරන්න යන මිනිස්සෙට දැනෙන හැඟීම එයා කොච්චර පසුතැවෙනවද කරපු දේවල් පිළිබඳව ඔය වගේ ලොකු බ්‍රේන් වොෂ් එකක් මම එයාට දුන්නා. අවසානයේ එයා හදලා තිබ්බ සැලසුම් සියල්ල මේව කරා සහ මම කව නීති ආකාරයෙන් ගිහිල්ලා නීතිමය මේව කටයුතු කරන්න බය වෙන්න එපා. ඕගොල්ලෝගේ ඔප්පුදිරප්පු තියෙනවනේ මේ කියලා. එයා නීතිමය ආකාරයට කටයුතු සිද්ධ කරා. අද වෙනකොට තාප්පෙත් ගහලා ඔක්කොම කරලා ඉවරලා ඒගොල්ලෝගේ කොටස ඒගොල්ලන්ට වෙන් කරලා දීලා තියෙනවා. ලංකාවට ඇවිල්ලා ගියා එකපාරක් මාව හම්බුණා. ආයෙයාගේ ජොබ් එකට එයා ගියා. ජීවිත ටිකක් රැකුණා. නීතිමය ආකාරයෙන් සියලු කටයුතු ටික ඒගොල්ලෝ විසඳගත්තා. ඒක නේද වෙන්න ඕනේ. තව කතාවකට අපි ගිහිල්ලා බලමු. මේ කතාව මෙතෙක් කතා කරපු ඒ කතා තුනටම වැඩිය හාත්පසින්ම වෙනස් කතාවක්. මේක ඇත්තටම හරිම දුක්බර කතාවක්. හරිම ඛේදවාචකයක් මෙන්න මේ කතාව ඇතුලේ තියෙනවා. මට බොහෝ කාලයකට කලින් දුරකථන ඇමතුමක් ඒ විදිහටම ලැබෙනවා. අයියේ මම පොඩි කොල්ලෙක්. අයියට මට කතා කරන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් මට තියෙනවා. මගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ. මාව කොයි වෙලාවෙ මරයිද දන්නේ නැහැ. මට ගෙදර ඉන්න බෑ. මම හැංගි තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම අහන මොකද්ද ප්‍රශ්නේ කියලා. මෙයා මට ප්‍රශ්නේ කියනවා. මට ඇත්තටම හරි කනගාටුයි ඒ තරුණයා පිළිබඳව. සමහරට මේ වැඩසටහනත් ඔහු බලයි. කොයි හරි ඉඳගෙන බලනවත් ඇති. මේ වෙනකොට ඉතින් යා ඒ දේවල් වලින් ගොඩාක් බේරලා ගොඩක් දුරට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ස්තුතිවන්ත වුණා මේ ළඟදිත්. ඔහුගේ ජීවිතය ගැන මම කිව්වා. ගන්න ඕනේ පීවර කුමක්ද? මොකද මට ඉන්වෝල්ව් වෙන්න බෑ මේ ප්‍රශ්න වලට. ඉතින් මම එයාට දුන්නා මෙන්න මේ විදිහට කටයුතු කරන්න. එතකොට නීතිමය විදිහට කටයුතු කරන්න ගියාට ඒවා කරගන්න හම්බෙලා නැහැ. ඉතින් යාව ඝාතනය කරන්න කීප දෙනෙක් පස්සෙන් පන්නනවා කියන එක තමයි ඒ කාලේ ගියේ. ඉතින් නීතිමය ඇන්ට්‍රි එහෙම දාලා තිබිලා තියෙනවා. නමුත් ඒවා කියන්නේ එන කට්ටිය හොයාගන්න හම්බෙලා නැහැ. හැංගිලා තමයි ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කිව්වා පුළුවන් තරම් ඉක්මනට පාස්පෝර්ට් එකක් හදාගෙන ඉවරලා ඒ වැඩ කටයුතු කරගෙන ඉවරලා රටකට යන්න. හොටෙල් කෝස් එකක් කරලා තියෙන කොල්ලා. මම කිව්වා හොඳයි හරි. වළම්පිකම් හොදන්න හරි ඔයා යන්න. බය වෙන්න එපා. ඔයා ගිහින් ඉවරලා එහෙම මැච් එකක් ගහගෙන ජීවත් වෙන්න. ඒ ආකාරයටම එයා කටයුතු කරා. ඒ ඉන්න තාක්කල් එයා මට එවනවා. හැමදාම හවසට මම කියලා තියෙන අප්ඩේට් එකක් දෙන්න. ඔයා ඉන්නේ කොහෙද මොකද කරන්නේ? එයා හැමදාම අප්ඩේට් එකක් දෙන්න. හැමදාම එයා දවස් අවසානයේ මට එවන මැසේජ් එකක්. අයියේ මම තාම ජීවිතුන් අතර මට ප්‍රශ්නයක් නැහැ. මම දාන නෝටඩ් කියලා. හරි. එතකොට ඒ වගේ හැමදාම එයා මට එවනවා. අයියේ මම මුකුත් උනේ නැහැ. මං තාම හොඳින් ඉන්න. මං දාන නෝටඩ්. ඊට පස්සේ දවසෙත් දානවා. අයියේ ප්‍රශ්නයක් නැහැ. මං තාම හොඳින්. ඔන්න ඔය වගේ ලොකු බයකින් ජීවත් වෙච්ච තරුණයෙක්. ඉතින් අද බොහොම නිදහසේ එයාගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඔය වගේම තමයි තවත් කතාවක් ලස්සන කතාවක් මේක කියන්නේ. ඛේදවාචකයක් ලොකුම ඛේදවාචකකින් අවසන් වෙන්න ගිහපු කතාවක්. අන්තිමට දැන් දරු මුණුපුරු සුරතල් බලනවා මේ මිනිස්සයා. අන්තිමට හොඳේ. මෙයා මුහුදු කරේ රස්සාව කරන කෙනෙක්. අපේ දීවර මහත්මයෙක්. හරි. දකුණු රටේ පැත්තේ කෙනෙක්. මෙයාට ඉන්න ලස්සන දියණියක්. හරි. ඉතින් මේ දියණියගේ ඔය යෞවන වයසේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මට ඔන්න දැන් ওই අතරතුර කෝල් එකක් එනවා. ඔය විදිහට තමයි කෝල් එකක් එනවා. දරුදු මහත්මයා මගේ ජීවිතේ ඔක්කොම නැති වෙලා තියෙන්නේ. මම මේ දේ කරන්න කලින් ඔය මහත්තයාට කියන්න තමයි මේක ගත්තේ. වැටසටහනක් කරන්න. හෙට අනිද්දාට මගේ අතින් ලොකු ඛේදවාචකයක් සිදු වෙන්න යන්නේ. මේකට ගෑවිච්ච හැම එකම මම මගේ මාළු වන්නේම කපලා මරනවා. මෙන්න මේ කියලා දැන් මේ මිනිස්සයාගේ හිතේ තියෙන ප්‍රෙෂර් එක කියාගෙන මම ඉතින් ආගෙන ඉන්නවා. කියලා ඉවර වෙලා අන්තිමට මම කතා කරා.
ඔහම මොකක්ද ප්‍රශ්නේ? ඊට පස්සේ කිව්වා මගේ රත්තරන් කියලා මට හිටපු එකම මගේ මැනික මගෙන් අරගෙන ගියා බලන්න බලාත්කාර මේ පැහැරගෙන ගිහිල්ලා මෙහෙම කියන්නේ අර කොල්ලත් එක්ක පැනලා ගිහිල්ලා කෙල්ල හරි ඒක දරා ගන්න බැරුව තමයි දැන් මෙයා මුහුදු රස්සාව කරන කෙනානේ කපලා කරලා මරන්න ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි සෙට් එකත් එක්ක පවුලේ සෙට් එකම මරන්න තමයි දැන් මේ ප්ලෑන් කරලා තියෙන්නේ වුණා නම් කොහොමද දැන් අවුරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච කතාවක් මේක හරි ඉතින් මම ඊට පස්සේ තේරුම් කරලා දුන්නා මේ තරුණයා මොකද කරන්නේ කිව්වා මෙහෙම යා කඩයක් තියෙනවා එතකොට යාට එක්තරා මේ රෙන්ට් එකට දීලා තියෙන ටවුන් එකේ මම කොහෙද හොඳයිනේ තරුණයා හොඳයිද මොකුත් මද්ද්‍රව්‍ය නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ඉගෙනගෙන තියෙනවා ඔව් දරුවා ඊට පස්සේ මම යාට තේරුම් කරලා දුන්නා හැමදාම ඕගොල්ලෝ ජීවත් වෙන්නේ නෑ දරුවොත් එක්ක ඕගොල්ලෝ කවදා හරි යනවා ඕගොල්ලෝ වැඩිමල්නේ දරුවා තමයි ඊට පස්සේ තනියෙන් ජීවත් වෙන්න ඕනේ ඉතින් එයා අරගෙන තියෙන දැන් හරි තීරණයක් වෙන්න පුළුවන් මොකද දැන් තීරණය අරගෙන ඉවරයිනේ දැන් දෙන්න ඔල්රෙඩි කසාද බැඳලා ඉතින් බලන්න තරුණයා අවුල් වගේ නම් ඉතින් අයින් කරගන්න තරුණියටත් පැහැදිලි කරලා දෙන්න හොඳ නම් ওই විදිහට ජීවත් වෙන්න ඉතින් අනාගතයේදී ඔයාටත් උදව් කරගෙන ඕගොල්ලෝගේ පවුලත් බලාගෙන එයා ජීවත් වෙයි ඒක නිසා මේ විදිහට කියලා මම කෙටියෙන් කියන්නේ සෑහෙන්න බ්‍රේන් වොෂ් කරලා අන්තිමට තේරුම් ගත්තා ඔන්න ඊට පස්සේ මම යථාර්ථය ආයේ තේරුම් කරලා දුන්නා මේ මරලා ඉවරලා මොකද වෙන්නේ අවසානයේ පවුල් පන්සල් වලට මොකද වෙන්නේ ගෑනුන්ට දරුවන්ට මොකද වෙන්නේ කියන කතාව මෙයාට මම පැහැදිලි කරලා දුන්නා බලගූරියෙක් අරගෙන ආවා බලන්න ලොකු බලයක් අරගෙන ආවා බලන්න අල මගේ අත් දෙක අල්ලලා මට වැන්දා හරි මට හරි සතුටුයි ඒක දැන් නිබුල්ලු ඉන්නවා දෙන්නව අත් දෙකෙන් වඩාගෙන මේ පොර ෆොටෝ එහෙම දානවට ඉතින් බලන්න එදා ඉක්මන් වෙලා ඉවර වෙලා එයාගේ මන්නෙන් මාළු කපන මන්නේ මනුස්ස ජීවිත ටික විනාශ වුණා නම් මුණ පුරු මිනිපිරිය දකින්න වෙන්නේ නැහැ එයාගේ දුවට අනාගතෙත් නැති වෙනවා ඒ ඉක්මන් තීරණ ගන්න නරකයි නේද ඒවා හොඳට ඔලුවට අරගෙන මේවා කාටවත් හොඳ පාඩම් විදියට මම ඒකයි මේ වැඩසටහන් ටික සිද්ධ කරන්නේ හරි ඔන්න ඒ කතාවත් ඉවරයි කියන්න කතා බොහෝමයක් තියෙනවා ඉතින් මේ ටිකෙන් මම අද නවතින්නම් තව දවසකින් තව කතා ටිකක් අරන් එන්න කතාව ඉවර කරන්න කලින් ඕගොල්ලන්ට යලිත් බණ ටිකක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ දෙයක් කරන්න කලින් ආවේගෙනවා අපි ඔක්කොම මිනිස්සු හැඟීම් දැනීම් හැමකින්ම පරිපූර්ණ මිනිස්සු තමයි අපි දුක්ඛ සතුට වේදනාව දරා ගැනීම නොහැකියාව මේ සියලු දේම ලැබිච්ච මිනිස්සු අපි නමුත් අපි හැමෝම සර්ව සම්පූර්ණ නැහැ අපි කිසිවෙක් සර්ව සම්පූර්ණ නැහැ අපේ අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු තව කෙනෙක් කරා හදාගන්න පුළුවන් නම් මේ වැඩසටහන බල්ලාරි අඩුපාඩු හැදෙනවා නම් මනස තේරුම් ගන්නවා නම් වැරද්ද කියන්නේ මොකද්ද හරි දේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා නම් ඒක තමයි සමාජයට විය යුත්තේ ඔබ දැක්කොත් යමක් කවුරුම හෝ පොඩි වැරද්දක් හරි කරනවා ගල් කැටයකින් දරුවෙක් නොදන්න කමට අයාලේ යන සුනකෙක්ට පහර දෙන ආකාරය ඔබ දැකලා hina වුණොත් ඔබ කරන්නේ ලොකු වැරද්දක්. ඔබ ගිහිල්ලා ඒ දරුවට පහදලා දෙන්න ඕනේ. මේකෙන් වැදුනට පස්සේ සතාට වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ එයාගේ හදිස්සියෙන් මැරුණොත් පැටව හිටියොත් පැටව ටිකට බඩගින්න කන්න නැහැ. අම්මා නැති වෙනවා. එතකොට ඒක ලොකු පවක් ඇති වෙනවා. හරි? බෞද්ධ දර්ශනය අනුව මම බෞද්ධෙක්. බෞද්ධ දර්ශනය ගොඩක් මේව කරන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව සත්ව හිංසනය කියන්නේ බොහොම ලොකු පාප කර්මයක්. ඉතින් අන්නේ යථාර්ථයේ දරුවට තේරුම් කරාට පස්සේ ඒක මනසට කිඳා බහිනවා. ඒක ගහලා බැලලා නෙමෙයි ඒක ආදරෙන් කියන්න ඕනේ. දැනෙන විදිහට කියන්න ඕනේ. ඒක කතා කරන ශෛලියක් තියෙනවා. මනසට කතා කරන්න, හදවතට කතා කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට කතා කරොත් ඕනම නාලාගිරි කෙනෙක් අර චූටි හාපැටියෙක් වගේ দমনය කරන්න පුළුවන්. ඒක තමයි මමත් කරන්නේ. ඔය වගේ ගොඩාක් ගෝරණ අඩු කරගෙන ආපු අයව සෑහෙන দমনය කරලා තියෙනවා. වචන වලට පුළුවන් පිහිටුඩක් වගේ ඇතුළට කිඳා වහින්නත් මලක් වගේ සුමුදුව හදවත ස්පර්ශ කරන්නත්. ඉතින් මෙන්න මේක කියන ගම සමාජයේ කවදාවත් වැරදි කරන්න එපා. වැරද්දක් කරොත් අපිට අනිවාර්යෙන් දඩුවමක් හිමි වෙනවා.
ඒ දඬුවම් වලින් ලබන්නට පෙර අර මම කලිනුත් කිව්වනේ නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියන්න එපා. ඔන්න ඕකත් සමාජයට පණිවිඩය දෙන ගමන් අද වැඩසටහනෙන් අපි සමුගන්නවා. අපි දවසක ආයි හම්බෙමු. ආයුබෝවන්.